සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනොම් පෑවේ ඉලී අති සාරයක් ඇදී. අසුංගනේ නාසනේ යටින් පඩික්කමක් තියෙනකොට ලී වැටෙනවා. ඒ පඩික්කම හිමීට තියලා අනිත් පඩික්කම එකක් තියලා එකක් අරන් යනවා. අරක ගිහිල්ලා පඩික්කමේ ලී ටික හලලා සෝදාගෙන එනකොට මේ පඩික්කම ආයෙ පිරිලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙමයි ජීවිත පින්වතුනි. ඒ නිසා මේ අපි කොයි විදිහට මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි සංසාරේ මොන කර්ම කරපු අයද කියලා අපි දන්නවද? එහෙම අවසන් මොහොතේ එහෙම හැමෝටම මේ චිත්ත ප්‍රසාදයටපත් වෙනවා කියලා එකක් නැහැ. මරලා තෝරන තියා ජීවත් වෙන්න පොර බැද ඉන්නේ. මේ ඔළුවේ කැක්කුමක් හැදෙන වෙලාවට බණක් දානවටවත් කැමති නැහැ මේ බණහන මිනිස්සුම. බණහන මිනිස්සුම ඔළුවේ කැක්කුමක් හැදෙන වෙලාවට පිරිත් දාලා තිනවට කැමති නැහැ. ඔබ වහපියව කියනවා. මේ මරණය කියන්නේ කුරිරු මරණය කියන්නේ හරි බිහිසුණු අත්දැකීමක්. ඒ වෙලාවෙන් පිරිත් කියන්නේ වහගෙන ඉන්නවා කියන එක මේ ආර්ය ශ්‍රාවකයෝ කළොත් මිසක් මේ අපේ මිනිස්සු ඉන්න කල් හොඳින් එන්නේ.